හොඳයි එහෙනම් අපි තවත් ඔස්පේ ප්‍රශ්න දෙකකට විතර උත්තර ලියන්න බලමු. Let's discuss another OSPE two questions. We have already discussed question number 462 and 3. No, 64. Question number 64 and 5. හොඳයි. එහෙනම් අපි question number 64 64 වෙනි ප්‍රශ්නේ බලමු. මොකක්ද දීලා තියෙන්නේ මේකේ? අපිට දීලා තියෙනවා nasal spray වගේක් දීලා තියෙනවා. මේකේ දීලා තියෙන්නේ mometasone තමයි මෙතන තියෙන්නේ. මේක අහලා තියෙනවා පළවෙනි ප්‍රශ්නෙන්. What is mometasone nasal spray used for? මොකටද මේක භාවිතා කරන්න කියලා අහලා තියෙනවා. What is mometasone nasal spray used for? ඊළඟට කියනවා how should nasal spray be used? nasal spray එකක් කොහොමද පාවිච්චි කරන්න කියලා අහලා මේක අපි දැනගන්න ඕනි. අපි දැන් සාමාන්‍ය පාවිච්චිනකොට ඒක මුලේද එකිනෙක විතර නමුත් මෙතන අහලා තියෙන්නේ විනාඩි 3න් උත්තර ලියන්න ඕනි කියන කොළුවේ තියාගෙන තමයි අපි මේකට උත්තර ලියන්න ඕන. එහෙනම් අපි පළවෙනි එකට මොකද කියන්නේ what is mometasone nasal spray used for කියන මොකද අපි උත්තරේ එකට ලියන්න පුළුවන්. මොකද පාවිච්චි කරන්නේ allergic reaction වලට පාවිච්චි කරන allergic reaction ඒ වගේ නාසය උටු ගැලීම් ඒ වගේ නාහේ block කරලා තියෙනවා congestion ඒවට තමයි මේක පාවිච්චි කරන්නේ. කොහොමද අපි ලියන්නේ it is used to treat symptoms of allergic rhinitis such as nasal congestion, sneezing and runny nose. ඔන්න ඔය ටික අපි ලියුවම ඇති කෙටියෙන්. හරිද? එහෙනම් අපි උත්තර ලියන්නේ කොහොමද පළවෙනි එකට what is mometasone nasal spray used for? It is used to treat symptoms of allergic rhinitis such as nasal congestion, sneezing and runny nose කියලා ඇති. ඊළඟට how should nasal spray be used? හරිද? මේකට අපි කොහොමද ලියන්නේ? අපි මොකද කරන්නේ මේක ඉස්සෙල්ලා ස්ප්‍රේ එක බොටල් එක හොඳට හොලවලා ඒකේ නොසිල් එක නාහයක කුහරයකට දාලා ඉවර වෙලා අනිත් නාහකුවර අපි වහගන්න ඒ ඔක්කොම මෙතන ලියන්න පොඩි ලියලා තියෙන වාස්සක් සරලෝනේ. ඒ වෙන දාලා ඉවර වෙලා මොකද කරන්නේ? මේ හුස්ම ගන්න ඒ නාසය පැත්තේ හුස්ම ගන්න ගමන් මේක ස්ප්‍රේ කරන්න ඕනේ. හරිද? හුස්ම ගන්න අතරේ මේක ස්ප්‍රේ කරන්න ඕනේ. ඊට පස්සේ අනිත් නායටත් ඒ විදිහම කරන්න ඕනේ. ඒකනේ අපි ලියන්නේ. එමුනා කොහොමද ලියන්නේ? Shake the bottle gently, insert the nozzle into the nostril and spray the recommended dose while breathing. හරිද? ඊට පස්සේ repeat for the other nostril. අනිත් නාස්කෝරේටත් ඒකම කරන්න කියලා අපි කියන්නේ. කොහොමද ලියන්නේ? Shake the bottle gently, insert the nozzle into the nostril and spray the recommended dose while breathing. Repeat for the other nostril. ඒ ටික තමයි අපිට උත්තර ලියන්න වෙන්නේ. හරිද? එහෙනම් උත්තර there is the answer. It is used to treat symptoms of allergic rhinitis such as nasal congestion, sneezing and runny nose. How should nasal spray be used? Shake the bottle gently, insert the nozzle into the nostril and spray the recommended dose while breathing. Repeat for the other nostril. තමයි answer එක. හරිද? එහෙනම් අපි ඊළඟ එක බලමු. question number 65. මොන මේක දීලා තියෙනවා අපිට 65 එක දීලා තියෙන්නේ ප්‍රොඩක්ෂන් එකක් දීලා තියෙනවා. මම කියලා තියෙන හැම වෙලේම මේක ප්‍රොඩක්ෂන් එකක් දුන්නොත් ඒකේ තියෙන විස්තර කියවලා බලලා ඒ අනුව තමයි උත්තර ලියන්න ඕනි කියලා. මේ ප්‍රොඩක්ෂන් එක ඔයගේ ටේබල් එකේ තියලා ඒක අරන් බලන්න ප්‍රශ්නෙට අදාළ උත්තරේ කොතන එකේ තියෙන ඔක්කොම. හරිද? මේකේ පළවෙනි ගාන what is big start 30? big start 30 කියන්නේ මොකද්ද? දැන් මතක් කරලා බලන්න. අපි කොහොමද ඒක ලියන්නේ? what is big start 30? big start 30 කියන්නේ මොකද්ද? ඒකේ අපි දන්නවා short acting 30ක් තියෙනවා. අනිත් එක intermediate acting 70ක් තියෙනවා. නේද? ඒකට තියෙන්නේ. එතකොට ඒක කොහොමද අපි ලියන්නේ? හරිද? ඒක අපි ලියන්න පුළුවන් big start 30 is an insulin product containing 30% short acting insulin, you can regular and 70% intermediate acting insulin. ඒකට අපි NPH කියලා කියනවා. ඒක තමයි ලියන්නේ. ඒක what is big start 30? big start 30 is an insulin product containing 30% short acting insulin, you can regular insulin and 70% intermediate acting insulin. NPH. ඊළඟට
how should mixer 30 be stored මේ කොහොමද ස්ටෝර් කරලා තියන්න ඕනේ කියලා අහනවා. මේක ප්‍රොඩක්ෂන් මේ බොක්ස් එකේ තියෙන විස්තර මම බලලා යන්න කියලා. මේක අපි ලියන්න බලමු කොහොමද? මේක අපි සාමාන්‍යයෙන් භාවිතා කරන්න ඉස්සෙල්ලා රෙෆ්‍රිජරේටරේ තියන්නේ. ඒ කියන්නේ 2 to centigrade 2 to 8 හරිද? ඊළඟට ෆ්‍රීස් කරන්න එපා කියලා කියනවා. ඒ වගේම ආලෝකයෙන් ආරක්ෂා කරන්න කියලා කියනවා. ඒ වගේම අපිට කියලා තියෙනවා මේකේ කලින් අපි එක සැරයක් ඕපන් කරාට පස්සේ මේ ප්‍රොඩක්ෂන් එක අඩු නම් කියලා තියෙනවා සෙන්ටිග්‍රේඩ් 25ට අඩු නම් සති 6ක් පාවිච්චි කරන්න පුළුවන් කියනවා. ඒ වෙනතත් අපි ස්ටෝර් කරලා තියෙන සෙන්ටිග්‍රේඩ් 30ට අඩු වෙනවා. ඒ කියන්නේ 25ට වැඩිනේ. ඒ වුණා සති 5ක් පාවිච්චි කරන්න පුළුවන් කියලා මේ නිෂ්පාදකයාගේ ප්‍රොඩක්ෂන් එකේ ඒක දාලා තියෙනවා කියලා බලන්න පුළුවන්. එහෙනම් අපි ඒක ලියන කොහොමද? Mixer 30 should be stored in a refrigerator 2 to 8 අපිට පැකට් එක අපි ලියන්න පුළුවන්. ඊළඟට do not freeze and protect from light. ඒ ටික ලියන්න පුළුවන්. ඊට පස්සේ after first opening it stored below 25 centigrade it can be used for 6 weeks. If stored below 30 it can be used for 5 weeks. ඒ ටික තමයි අපිට ලියන්න වෙන්නේ. හරිද? මෙන්න ඒකට ආන්සර් එක. හරිද? Mixer 30 is an insulin product containing 30% short acting insulin, regular and 70% intermediate acting insulin, NPH. Mixer 30 should be stored in a refrigerator. Do not freeze and protect from light. After first opening, it stored below 25. It can be used for 6 weeks. If stored below 30, it can be used for 5 weeks. ඒක තමයි අපේ ආන්සර් එක. දැන් බලන්න විනාඩි 3 මේක ලියන්න පුළුවන් නේ. කෙටියෙන් තමයි මේක තියෙන උත්තර ටික ඔයගලන්ට ලියන්න පුළුවන්. ඊළඟට මම ඔයගලන්ට කියන්නේ දැන් විභාගයට ළඟයිනේ. හරිද? තව වැඩි කාලයක් නැහැ. මේ ටික බලලා අපේ ඉතුරු මම දැනට 65ක් සාකච්ඡා කරලා තියෙනවානේ. සේරම කලින් ඉඳන් අපි වීඩියෝස් ටික පොඩි වෙලාවෙට තියෙන ඔයගොල්ලෝ බලාගෙන ඔයගොල්ලෝ ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. ඒ කලින් මුලින්ම දාපු වීඩියෝස් ටික මේ 65 දක්වාම ඩිස්කස් කරලා තියෙන එකේ ඒවා බලන්න සමහරවිට ඔයගොල්ලන්ට අයිඩියා එකක් ගන්න පුළුවන් කොහොමද මම කියන්නේ මේ ප්‍රශ්න වෙනවා කියලා කියන්නේ අයිඩියා එකක් ගන්න පුළුවන් කොහොමද උත්තර ලියන්නේ සමහරට මේ තියෙන උත්තර ඔයගොල්ලන්ට ලියනකොට ප්‍රයෝජනවත් වෙයි අපි විනාඩි 3ක් ඇතුළත ලියන්න ඕනේ හින්දා ඔයගොල්ලෝ යම්කිසි මේ ප්‍රැක්ටිස් එක ලබා ගන්න පුළුවන් හොඳයි එහෙනම් ඉදිරියේ දැන් පුළුවන් වුණොත් තවත් එකක් සාකච්ඡා කරන්න බලමු